Good morning ළමයි. Welcome back to my YouTube channel. Hi good morning ළමයි. ඔන්න අද මට විශේෂ දවසක්. අද මගේ එකම චූටි නාංගිගේ බර්ත්ඩේ එක. ඉතින් යාව සර්ප්‍රයිස් කරන්න තමයි යන්නේ. මුලින්ම මම අපේ ගෙදර යනවා නැන්දගේ ගෙදර. ගිහිල්ලා ඊට පස්සේ ගමේ ගෙදර. යනවා. ඉතින් ඒක නිසා මට කෙලින්ම යන්න විදියක් නැහැ මේ ඉස්කෝලේට. මොකද කේක් එකයි නංගිට ගත්ත gift එකයි තව අපේ චූටි නාංගිගේ බර්ත්ඩේ එක තිබ්බ 31. ඉතින් එයාගේ බර්ත්ඩේ එකට ගත්ත පොඩි gift එකක් තියෙනවා. ඉතින් ඒක ඔක්කොම උසගෙන ඉස්කෝලේ යන්න බැරි නිසා මම මුලින්ම නැන්දලා කොහොමද මම හවස් වෙනකම්ම අපේ ගමේ ගෙදර තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා මම ඒ ටික අපේ ගෙදරට තියලා මම වෙන ඉස්කෝලේට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන ඉස්කෝලේට යනවා. මේ ඇඳුම මාරු කරනවා. ගෙදරට ගිහින් ඉතින් පොට් එක තියලා ඇඳුම මාරු කරලා අපේ නංගිට කියන්නේ ගෙදර දෝනි කියලා. දෝනිගේ බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් කරන්න ඉස්කෝලේට යනවා. යාළුවොත් එක්ක පොඩි කේක් එකක් මේ පාර මම කපන්න තමයි ලැස්ති වෙන්නේ. හැම පාරම මම ගෙදර තමයි කේක් එකක් කැපුවේ. ඉතින් එයා වැඩියෙන් සතුටු වෙන්න මම හිතනවා යාගේ ක්ලාස් එකේ ඉන්න යාළුවෙක් එක්ක කේක් එක කැපුවා. ඉතින් මම ඒක නිසා ඉස්කෝලේට ගිහිල්ලා කේක් එක කපන්න තමයි ලැස්ති වෙන්නේ. එහෙනම් මගේ දිගටම vlog එක බලන්න. ඉවර වෙනකම්ම මම ඉතින් මේ කොහේ ගියත් මේ ළමයිට කන්න බොන්න හදලා තමයි යන්න වෙන්නේ. මම ඉස්කෝලේට යද්දි ටිකක් පරාකුවේ ඇත්තට මම උත්සවයක් තියෙනවා කියලා දැනගෙන ගියේ නැහැ ඉස්කෝලේට. අද නංගිගේ උපන්දිනේ වගේම යාළගේ ඉස්කෝලේ උත්සවයක් තියෙනවා. නංගිලාගේ කුසලතා අගයන්න. ඒ කියන්නේ යාළා ෆුට්බෝල් ටීම් එකේ ඉන්නවා ඉස්කෝලේ. ඉතින් මේ අවුරුදු පුරාවටම ගිහපු තරඟ වලින් හැම ගොඩක් ඒවා ඒගොල්ලෝ දින්නා. ඉතින් ෆුට්බෝල් ටීම් එකේ ළමයි වෙනුවෙන් තමයි අද මේ ඉස්කෝලේ මේ උත්සවය ලෑස්ති කරලා තියෙන්නේ. මම දැනගෙන ගියේ නැහැ මෙහෙම මේ ළමයි වෙනුවෙන් උත්සවයක් තියෙනවා කියලා. නංගිත් ඉන්න නිසා මේ වෙලාවේ මමත් සර්ප්‍රයිස් වුණා. මොකද මගේ ප්ලෑන් එක වෙලා තිබ්බේ නංගිගේ ක්ලාස් එකේ ඉන්න ළමයි ටිකත් එක්ක විතරක් කේක් එක කපන්න. ඒ ඉස්කෝලේ ඉන්න ගුරුවරු හරීම හොඳ ගුරුවරු ටිකක් ඉන්නේ. ඉතින් එයාලා උත්සව වෙලාවෙම නංගි වෙනුවෙන් ඒ උත්සවයේ තිබ්බ හෝල් එකේම කේක් එක කපලා නංගිව සර්ප්‍රයිස් කරා. සර්ලා තමයි කිව්වේ එයාගේ යාළුවන්ට පොඩක් නංගිව එළියට එක්කන් යන්න කියලා. හැමදේම එතන සර්ප්‍රයිස් කරන වැඩ ප්ලෑන් කරේ සර්ලා තමයි. ඇත්තටම හරිම සතුටුයි මට දැක්කහම. අපි යන කාලේ නම් ඇත්තටම මේ වගේ හොඳ ගුරුවරු ඉඳියේ නැහැ. ඉතින් නංගිලාගේ ඉස්කෝලේ ඉන්න ගුරුවරු දිහා දැක්කම පස්සේ මට හරිම සතුටුයි. නංගිගේ හොඳම යාළුවගේ අම්මත් එක්ක තමයි මම කලින් කතා කරලා ක්ලාස් එකට ගෙනල්ලා කේක් එකක් කපන්න ඕනේ කියලා ප්ලෑන් කරගෙන තිබ්බේ. ඇන්ටිටත් thank you. මොකද ඒ ඇන්ටි තමයි මට සැරින් සැරේ කතා කරලා පුතේ මේ වෙලාවට මේක මෙහෙම කරමු කියලා මට උදව් කරේ. ඉතින් ඇන්ටිටත් thank you. ඒ වගේම මේ ඉස්කෝලේ ඉන්න විශේෂයෙන්ම ගුරුවරු ටිකට ගොඩාක් ස්තුතියි. මොකද හරිම ආදරණීය හරිම හොඳ ගුරුවරු ටිකක් ඉන්නේ. අද මමයි නැන්දයි තමයි නංගිව සර්ප්‍රයිස් කරන්න කියලා ඉස්කෝලේ ගියේ. ඇත්තටම අපිත් සර්ප්‍රයිස් වැඩියෙන්ම නංගිලාගේම උත්සවයක් වෙලාවේදී නංගිගේ කේක් එක කපන්න ලැබුණ එක ගැන නංගි මම දැක්කා. මට කේක් කෑල්ල කවනකොටත් නංගි ගොඩක් වෙවුලනවා. ඒ කියන්නේ ආ හොඳටම සර්ප්‍රයිස්. මට ඒකට හරිම සතුටුයි. නංගි එදා සතුටුණු එක ගැන. මම මගේ නංගි ගැන කිව්වොත් මම මේක හදවතින් කියන්නේ. හරිම සතුටින් කියන්නේ. මේ ලෝකේ ඉන්න හොඳම නංගි මට. ඒක ගැන මට මාර ආඩම්බරයක් තියෙන්නේ. හොඳම නංගි ඉන්නේ මට. අද ඉස්කෝලේට ගියා. ගිහිල්ලා මම ඇත්තටම බලාපොරොත්තු වුණා ඉස්කෝලේ ඇත්තටම ඉන්න ටීචර්ස්ලා සර්ලා මාරම හොඳයි. ප්‍රින්සිපල් ගේ ඉඳලා ඔක්කොම මාරම හොඳයි. ඉතින් අද ඒගොල්ලෝගේ කොහොමත් උත්සවයක් තිබ්බා. එයාලගේ අපේ නංගි ඉන්නවා ෆුට්බෝල් ටීම් එකේ ඉස්කෝලේ. ගොඩාක් තරඟ වලින් ඒගොල්ලෝගේ ඉස්කෝලේ තරඟ වලින් නංගිලාගේ ඉස්කෝලේ තමයි දින්නේ. දැන් මම නැන්දලා ගෙදර ඉන්නේ. නංගිගේ සර්ප්‍රයිස් කිරිලි ඉස්කෝලේ ඔක්කොම වැඩ ටික දැන් ඉවරයි. දැන් තියෙන්නේ අපේ නැන්දගේ දූ චූටි නංගි එනවා දැන් ඉස්කෝලේ ඇරලා යනකොට එයාට ගෙන ආපු gift ටික දීලා එයා පොඩ්ඩක් happy birthday එන්න පරක්කු වුණානේ ඔයාව. happy මොකද
එන්න පරක් වුණා. මට මෙතනින් එහාට වැඩියේ වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් තවත් vlog එකකින් හමු වෙනකම් අදට මම මෙතනින් නවතින්නම්. මාව subscribe කරන්න අමතක කරන්න එපා. bye bye.